හරි. එතකොට හරි අපි වැඩේ කරගෙන යමු. රයිට්. ඉතින් රෙකෝඩින් ඔන් කරන්න. රයිට්. එතකොට දැන් අපි කරන්න යන්නේ සිලබස් එකේ තියෙන හතරවෙනි පාඩම තාක්ෂණය සඳහා ජීවීන් යොදා ගැනීම කියන එක. ඒක බයෝ පාඩමක්. හරි. නිසා අලුත් පොතක් ගත්තා, ලියන්න පටන් ගත්තා. හරි. ඉවද? හරි. ඊළඟ මාතෘකාව හතරවන පාඩම තාක්ෂණය සඳහා ජීවීන් යොදා ගැනීම. පිටුවක් අරින්න එහෙම එපා. පොත් නමලා ලියන්න එපා එහෙම. පොත දිගහැරලා හොඳට ලියන්න පිටුව අරින්න එපා. හතරවන පාඩම තාක්ෂණය සඳහා ජීවීන් යොදා ගැනීම බයෝ පාඩමක්. ඔය පිටුවල මැද ලියන්නේ ඇයි? ඔයා ගිරාවේ නැහැ. කියන වැඩි. පිටුව ගිහලා ලියන්න වෙයි ඈ. හරි. අලුත් පොතක ලියන්න. මොකද හේතුව මේ බයෝ කොටස තියෙනව නේද? එතකොට බයෝ කොටසට තව පාඩම් කීපයක බයෝ කොටස් තියෙනවා. ඒ නිසා අර පරිසරයේ පාඩම ඊට පස්සේ ජෛවාණු පාඩම මේ ටික එකට යන්නේ. ඒ නිසා අර එක පාඩමකට එක පොතක් පාවිච්චි කරන එක ගොඩක් වැදගත්. අපි මෙච්චර දවසක් සිලබස් එකේ මුල පාඩම් ඔක්කොම තියෙන්නේ. ඇත්තම කියනවා නම් මුල පාඩම් 10ම තියෙන්නේ ෆිසික්ස් මැක්ස්. හරිද? එක පාඩමයි තියෙන්නේ බයෝ කැලේ තාක්ෂණ සඳහා ජීවීන් හොදා ගැනීම හතරවෙනි පාඩම. නිසා මේ පාඩමට වෙනම පොතක් පාවිච්චි කළ යුතුමයි. ඒක විශේෂයි. හරි? ඒ නිසා මේ පාඩම කරගෙන යනකොට අර අපිට මේ 10 වසර 11 වසර විද්‍යාව දැනුම වැදගත්. අර තියෙනවනේ ශාක ගැන, සත්තු ගැන, ශාක සෛලය, සත්තු සෛලය, ඒක බීජපත්‍ර, දී බීජපත්‍ර ඔය වගේ කතන්දර ටිකක් තියෙනවනේ. අන්න ඒ දැනුම ගොඩක් වැදගත්. ඒ නිසා ඒකම චුට්ටක් ඉස්සරහට යන එකක් තමයි මේකේ තියෙන්නේ. හරි ලේසි. හැබැයි මේ පාඩම උගන්වන්න තියෙන කාලච්චර සංඛ්‍යාව ටිකක් වැඩි. මොකද ඒකේ ටිකක් කටපාඩම් ටයිප් එකේ තියෙන ටිකක් තියෙන නිසා ඒවා මතකයට ගොඩක් වැදගත් වෙනවා. දැම්මා හතරවෙනි පාඩම තාක්ෂණය සඳහා ජීවීන් යොදා ගැනීම කියලා වරහන් ඇතුලේ බයෝ කියලා දැම්මා. වරහන් ඇතුලේ බයෝ කියලා දැම්මා. ඒ වගේම පොතේ තමන්ගේ නම ලියලා ෆෝන් නම්බරය දාලා මේ වැඩ ටික අප්ඩේට් කරගන්න. නැත්නම් එහෙම හොයන්න බෑනේ. ඒ නිසා මේ පාඩම සති 3ක් විතර උගන්වලා මම මේ පාඩමේ ටියුට් එක දෙනවා. එහෙනම් හොඳයි. ඒකට තමයි පොඩි ගැටියක් තියෙන්නේ. ටියුට් එක අතර ගත්තට පස්සේ වැඩ ටික කරගෙන යන්න ලේසි වෙන්නේ එතකොට. හරි? තාක්ෂණය සඳහා ජීවීන් යොදා ගැනීම එක බයෝ පාඩමක්. හතරවෙනි පාඩම. එතකොට පළවෙනි පාඩම් තුනම ඉවරයි. හත්වෙනි පාඩමත් ඉවරයි අපි ඈ. එමයි කතාව. හරි. දැන් මට කියන්න ඉස්සර අර අනිත් පැයට පේපර් එක ගෙනත් දෙන්න MCQ එක. හරි. එතකොට මට කියන්න මේකෙදි තාක්ෂණය සඳහා ජීවීන් යොදා ගැනීම කිව්වට පස්සේ ජීවීන් ප්‍රධාන ආකාර තුනකට බෙදනවා. එකක් පෙනුම අණුව වර්ගීකරණය කරන ප්‍රධාන ආකාර දෙකකට මහා ජීවීන් සහ ශුද්‍ර ජීවීන් විදිහට. ඊට පස්සේ මහා ජීවීව වර්ගීකරණයක් කරන ආය ප්‍රධාන ආකාර දෙකකට ශාක සහ සතුන් විදිහට. ඊට පස්සේ ආය සත්තු වර්ගීකරණය කරගෙන යනවා ගොඩබිම ආක්‍රමණය කරපු විදිහ අනුව මත්ස්‍යයන් වගේ නුබේ ජීවීන් තීරපායින් පක්ෂීන් විදිහට වර්ගීකරණය කරගෙන යනවා. පැහැදිලිද? ඒතර වර්ගීකරණ ගොඩක් තියෙනවා මේක ඇතුලේ. ජීවීන් කිව්වට පස්සේ සරලව කිව්වොත් පණ තියෙන උන්ට තමයි ජීවියෝ කියන්නේ. දැන් ශාකයි සතු විතයි දෙගොල්ලන්ටම පණ තියෙනවා. හරි. එතකොට අපි අධ්‍යයනය කිරීමේ ලේසියට ප්‍රධාන ප්‍රභේද දෙකකට වෙන් කරගෙන තියෙනවා ශාකයි
සත්තුයි කියලා. ඒක සුද්ධ ජීවීන් අපි වෙනම කතා කරනවා. මොකද සත්තුන්ගේ දේහ තුල සුද්ධ ජීවීන් ඉන්නවා. ශාක දේහ තුල සුද්ධ ජීවීන් ඉන්නවා. පැහැදිලිද? එහෙනම් අධ්‍යයනය කිරීමේ පහසුවට ශාක සහ සතුන් කියන වර්ගීකරණයක් තියෙනවා. එහෙනම් ශාක පිළිබඳ හදාරන විද්‍යාවට කියනවා අපි උද්භිද විද්‍යාව කියලා. මොකද කියන්නේ? උද්භිද විද්‍යාව, බොට්නිකල් සයන්ස් කියලා. හරි. එතකොට පේරාදෙණිය බොට්නිකල් ගාඩන් අන්න ගහලා තියෙනවා. හරි. පේරාදෙණියේ තියෙන මේ උද්භිද උද්‍යානය. හරි. එතකොට පේරාදෙණියට ගිහිල්ලා තියෙන අතොත් පේරාදෙණිය බොට්නිකල් ගාඩන් බලන්න ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා ගියාම හරි ලස්සනයි. ඉතින් තේරෙනවා කට්ටිය පෙලක් කට්ටිය පඳුරු අස්සෙන් යනවා ගස් අස්සෙන්. ඒ ශාක පිළිබඳ අධ්‍යයනය. ඊට පස්සේ සතුන් පිළිබඳ හදාරන විද්‍යාවට අපි කියනවා මොකද්ද? සත්ත්ව විද්‍යාව කියලා. හැබැයි සත්ත්ව විද්‍යාව නම් ආයෙ කොටස් දෙකකට බෙදෙනවා. එකක් මේ අර මේ දැන් ඔන්න ඉන්නව මෙතන ඇවිල්ලා මෙතන එහෙම රිලව් එහෙම රිලව ආවා පොල් ගහගෙන නැග්ගා කුට්ටියක් කෑවා අල්ලාගෙන කරා ඉන්නක් දාන්න ගියා. ඒ බිහේවියර් එක හැසිරීම එහෙම රිලව් අපි කොතැනකද රිලව් එක අරගෙන මේ ටික වෙලා අරගෙන ඉන්ජෙක්ෂන් එකක් ගහලා සීන නැති කරලා මේකගේ හදවත කොහොමද මොලේ කොහොමද කියලා පරීක්ෂණ. ඒ කියන්නේ සත්තුන්ගේ හැසිරීම පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාවට කියනවා අපි සත්ත්ව විද්‍යාව කියලා. ඇනිමල් සයන්ස්. ඒ සත්තුන්ගේ අභ්‍යන්තරය පිළිබඳ අධ්‍යයනය කරන එකට කියනවා අපි සූලොජි කියලා. සත්ත්ව විද්‍යාව කොටස් දෙකකට බෙදෙනවා. අර බාහිර හැසිරීම සහ අභ්‍යන්තරය පිළිබඳ විදියට. එහෙනම් ඒක නිසා තමයි මේ සත්ත්ව විද්‍යාව කොටස් දෙකකට තියෙන්නේ. ඇනිමල් සයන්ස් and සූලොජි කියලා. හරි. ඇනිමල් සයන්ස් එකට හොඳ එකක් තියෙනවා. අර ඩිස්කවරි channel කියලා channel එකක් තියෙන්නේ. ඒකේ සත්තුන්ගේ මේ පැත්තේ ඉන්නේ උන් මෙහෙම කියලා. සූරජ්‍යවලදී ඊට වඩා වෙනස්. ඒ සූරජ්‍යවල මොකද කරන්නේ? සත්තු අරගෙන උන්ගේ ලේ සාම්පල් අරගෙන උන්ට හැදෙන ලෙඩ රෝග අධ්‍යයනය කරලා එතන මිනිස්සුන් නිෂ්පාදනය කරන්න සාම්පල් විදිහට උන් ගන්නෙ. මොකක් හරි ලෙඩකට බෙහෙතක් හැදුවට පස්සේ ඉස්සල්ලා මල්ලින්න බෙහෙත චෙක් කරන්න කියලා එහෙම චෙක් කරන්න කට්ටිය නෑ. ඒ රිලෙවෙක් හරි වඳුරෙක් හරි අරගෙන ඌට ගහලා බලනවා කොහොමද ප්‍රතිචාර කියලා නේ. ඒතර අපි බෙහෙත් චෙක් කරන්න උන්ව ගන්නවා. ඒතර රිලවට වඳුරන්ට අස්සෙන්ට ඒවා දෙනවා. ගොඩක් වෙලාවට අස්සයා කියන රතාගේ මේ දේහවල තියෙන ලක්ෂණ මිනිස් සිරුරට ගොඩක් සමීපයි කියලා කියන්නේ. ඒතර රිලවුන්ට අස්සෙන්ට තමයි ඔය බෙහෙත් හදලා චෙක් කරලා බලන්නේ ඉස්සල්ලා. හරකුන්ට චෙක් කරනකොට දැන් මිනිස්සුත් හරකගෙන සිටින්නේ. අපිත් එක්ක මෙන්න කට්ටිය මල්ලු. හරි. ඒක කොහොම හරි කමන්නේ. සූලොජි and ඇනිමල් සයන්ස් කියලා දෙකක් තියෙනවා. අපි ওই දෙක ගැන වෙන වෙන ඉගෙන ගන්න යන්නේ නැහැ. උත්පල ජීව විද්‍යාව කරන කට්ටිය උණු සිලබස් එක පුරාවටම ඉගෙන ගන්නේ ආකයි සත්තුයි ගැනයි විතරයි. පැහැදිලිද? ඒක ඩාක් වැදගත් විෂය කොටසක් වෙනවා. පැහැදිලි? එහෙනම් අපි ওই කියපු ටික ලියාගමු. කියන්නේ මෙහෙම කරුණු වශයෙන් ලියාගමු. ශාක පිළිබඳ හදාරන විද්‍යාව. ශාක පිළිබඳව හදාරන විද්‍යාව. ශාක පිළිබඳව හදාරන විද්‍යාව. උද්භිද විද්‍යාව ලෙස හඳුන්වයි. ශාක පිළිබඳව හදාරන විද්‍යාව 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 උද්භිද විද්‍යාව ලෙස හඳුන්වයි. නූලක් කරලා ලියන්න. සතුන් පිළිබඳ හදාරන විද්‍යාව. සතුන් පිළිබඳ හදාරන විද්‍යාව. සතුන් පිළිබඳ හදාරන විද්‍යාව. සතුන් පිළිබඳව හදාරන විද්‍යාව සත්ත්ව විද්‍යාව ලෙස හඳුන්වයි. සතුන් පිළිබඳව හදාරන විද්‍යාව සත්ත්ව විද්‍යාව ලෙස හඳුන්වයි. මට දෙන්න බැරුණා උඩ ඡේදේ. ශාක පිළිබඳ හදාරන විද්‍යාව උද්භිද විද්‍යාව ලෙස හඳුන්වයි කියලා කිව්ව නේද? වරහන් අතට දාගන්න බොට්නිකල් සයන්ස් කියලා. බොට්නිකල් සයන්ස්. ස්පෙලිං වැරදුනාට කමක් නැහැ ලියන්න. ගෙදර ගිහලා ඩික් එකක් බලලා හොයාගන්න. බොට්නිකල් සයන්ස්. බොට්නි කියලා කියනවා. බොට්නිකල් සයන්ස්. තුන් පිළිබඳ හදාරන විද්‍යාව සත්ත්ව විද්‍යාව ලෙස හඳුන්වයි කිව්වා. හැබැයි සත්ත්ව විද්‍යාව ආකාර දෙකකට ඉංග්‍රීසියෙන් ලස්සනට විස්තර කරලා තියෙනවා. එකක් ඇනිමල් සයන්ස් අනිත් එක සූලොජි. ඇනිමල් සයන්ස් කිව්ව ගමන් අර බාහිර හැසිරීම තමයි අධ්‍යයනය කරන්නේ. සූලොජි කිව්වම ඇතුළට පොඩ්ඩක් යනවා සීන් එක නේ. බඩ කපලා ඔපරේෂන් කරලා බලන්න. හරි දාගන්න. zoology and
ඇනිමල් සයන්ස් කියලා දාගන්න. එතකොට හොඳයි. zoology and animal science. zoology and animal science. සත්ත්ව විද්‍යාවට තියෙන නම් දෙකක්. මේ දෙකේ වෙනස් තේරුම් දෙකක් තියෙන්නේ සත්ත්ව විද්‍යාව කියන එක බෙදාගෙන යන්න පුළුවන්. ඒතර බාහිර හැසිරීම සහ පිළිබඳ අධ්‍යයනය කිරීම නේ. ඒකත් වර්ණ. එතකොට මට කියන්න දැන් පෑන් පැත්තකින් තියන්නකෝ. ශාකයක් ගත්තත් අපේ ගත්තත් පණ තියනවාද කියලා බලන්න පුළුවන් අපිට. අපි කොහොමද පණ තියනවාද කියලා බලන්නේ? එතකොට දැන් අපිට පොදුවේ ශාකයක් ගත්තත් සතෙක් ගත්තත් පණ තියනවද නැද්ද කියලා බලන්න පුළුවන්. හරි? පොදුවේ ශාකයක් ගත්තත් සතෙක් ගත්තත් පණ තියනවද කියලා බලන්නේ අපි එයාගේ ලක්ෂණ කිහිපයක් බලනවා. එකක් මොකද්ද? ශෝෂණයන් පෙන්වන්න කරනවා. ශෝෂණය කරනවද කියලා බලනවා. හරි? අන්න ඒ වගේ පොදු රාශි ටිකක් තියෙනවා. ඒ වගේම දැන් අපි බලමුකෝ මෙතන. මෙතන දැන් එළියේ තියෙනවා තනකොළ. මේ එළියේ තනකොළ තියෙනවා. තනකොළ දැක්කම වාට දැක්කම පැනලා කන්න දෙනවනේ. හරි? තනකොළ දැක්කට පස්සේ මේවා වැස්ස ලැබුණට පස්සේ හොඳට සස්ත්‍රීක වෙවිලා තියෙන කොළ පාටට. මේ තනකොළ ගහ ක්ලාසේ මැරිච්ච කොළද? එතන පොල් ගහක් තියෙනවා. මේ තියෙනවා තියෙනවා. වේලිච්ච පොල්ලදුත් ඒ නිසා අපිට ශාකයක් ගත්තට පස්සේ එයාට පණ තියනවද නැද්ද කියලා මේ බාහිරින් නිරීක්ෂණය කරලා බලන්න පුළුවන්. හරි? පණ තියනවද නැද්ද කියලා අපිට බාහිරින් නිරීක්ෂණය කරලා බලන්න පුළුවන්. නැත්නම් ආවේනික කුණ පැහැ දම් පැහැ තියෙන. ඒතර ඔයා කල්පනා කරන්නේ කියලා. සමහර මිනිදියා වගේ ඒවා දම්. ඒ කියන්නේ කුණ පාට ගොඩක් වැඩි වුණාට පස්සේ අපි ඒකට කියන එකක් තමයි දම් පැහැ කියන එක. හරි? කුණ පැහැ ගොඩක් නිසා ජීවිතයක් තියෙනවා නම් එයාගේ ආවේනික වර්ණය. ඒ වගේම ශාක කඳ අරගෙන අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම මේ ශාක කඳෙන් අධ්‍යයනය කරාට පස්සෙත් අපිට එයාට පණ තියනවද නැද්ද කියලා බලන්න. ගහ තියනවා පොඩ්ඩක් පොත්තක් ගහලා බලන හොඳට මේ මනමත් ගතියක් තියෙනවා නම් ජලය එහෙම තියෙනවා. මරිච්ච ගහක් එහෙම දෙන මේක මරිච්ච ගහක් ගේ ආගේ ඒ ආවේනික ලක්ෂණ ශාක තියෙන එක කාලයකට පත්‍ර ටික ඔක්කොම වැටලා ගිහිල්ලා. හැබැයි ගහ මැරිලා නැහැ. අපන්න ගියාම පොත් හොඳයි කියලා තේරෙනවා. පත්‍ර වැටෙනවා ඒ වගේ જાත් ඒවා පරිසරයට ඉන්න අනුගත වෙන දක්වන දේවල්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මිනිස්සයා කියන සතාට හැදෙන්න පුළුවන් දරුණුම ලෙඩක් තමයි පිළිකාව කියන එක නේ. පිළිකාව හඳුනාගෙන බෙහෙත් කරන්න ගත්තට පස්සේ කෙස් ටික වැටෙනවා ඔක්කොම ටික නේ. විදින කෙස් එහෙම. මැරෙන්නේ නැහැ. හරි කරලා වැඩේ උඩ දාගෙන දෙන බෙහෙත් වලට තමයි ඒක වෙන්නේ නේ. ඒකලා දෙන පිළිකා රෝගීන් තනි කරම ඒ ගාලා ඉන්නේ. ඒ ගාලා නෙමෙයි කොණ්ඩේ ගිහිල්ලා තින්නේ බෙහෙත්. ඒ ඒ ජීවයක් තියෙන කට්ටියන්ට අපි කියනවා ජීවීන් කියලා. නම් ආකර්ෂණ හදාරන විද්‍යාවට අපි කියනවා ජීව විද්‍යාව. ඉතින් බයොලොජි. බයොලොජි වල ඉතින් මැරිච්ච ඒවා ගැන කතා කරනවද? දැන් ජීවයක් තියෙන ශාක සහ සතුන් පිළිබඳ පොදුවේ හදාරන විද්‍යාවට කියනවා අපි ජීව විද්‍යාව කියලා. right? අපි ඒක නෝට් කරගෙන කියන්න ඊළඟ රූලක් කරුණා. ජීවයක් පවතින ජීවයක් පවතින ජීවයක් පවතින ජීවයක් පවතින ජීවයක් පවතින ශාක සහ සතුන් පිළිබඳව ජීවයක් පවතින ශාක සහ සතුන් පිළිබඳව ජීවයක් පවතින ශාක සහ සතුන් පිළිබඳව පොදුවේ හදාරන විද්‍යාව ජීවයක් පවතින ශාක සහ සතුන් පිළිබඳව පොදුවේ හදාරන විද්‍යාව ජීවයක් පවතින ශාක සහ සතුන් පිළිබඳව පොදුවේ හදාරන විද්‍යාව ජීව විද්‍යාව ලෙස හැඳින්වේ. ජීව විද්‍යාව ලෙස හැඳින්වේ. ජීව විද්‍යාව ලෙස හැඳින්වේ.
ජීවයක් පවතින ශාක සහ සතුන් පිළිබඳව පොදුවේ හදාරන විද්‍යාව ජීව විද්‍යාව ලෙස හැඳින්වේ. වරහන් ඇතුලේ බයොලොජි බයෝ කියලා කියන්නේ ඒකයි. එහෙනම් බයෝ කෑල්ලේදී ශාකයි සතුන් දෙගොල්ලම ගැන නේද අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ. ඒක තමයි කතාව. රයිට්. අපි වැඩේට යමු. එතකොට අහන්න ශාක සහ සතුන් පිළිබඳ පොදුවේ හදාරන විද්‍යාවට කිව්වා ජීව විද්‍යාව බයොලොජි කියලා. එහෙනම් මේ තාක්ෂණ වේදයේ සබ්ජෙක්ට් එක ගත්තට පස්සේ කතාව නවත්තන්න උතන කතා කරන කට්ටිය SFT ගත්තට පස්සේ ඕල් සිලබස් එක තියෙනවා නිව් සිලබස් එක තියෙනවා. එතකොට මේ පැරණි විෂය නිර්දේශය තිබ්බේ 2015 ඉඳලා 2019 වෙනකම්. ඒ පැරණි සිලබස් එකේ තිබ්බේ ශුද්‍ර ජීවි විද්‍යාව විතරයි. ඒ කියන්නේ අර අපිට නොපෙනෙන උන්ගේ ශුද්ධ ජීවි කුඩා ජීවීන්. එතකොට පීවැසෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් ප්‍රමාණය පිළිබඳ නිගමන වලට එන්න බැරි වුන් තමයි ශුද්ධ ජීවි. ශුද්ධ ජීවීන්ගේ ලක්ෂණයි උන්ගේ භාවිතයි තමයි ඒකේ තිබ්බේ. හැබැයි නිව් සිලබස් එකේ එහෙම කරලා නැහැ. කොටස් තුනකට ශාක සතුන් සුද්ධ ජීවීන් කියලා වෙන වෙනම අධ්‍යයනය කරන්න තියෙනවා. මේ කට්ටි තුනම තාක්ෂණික කටයුතු වලට ප්‍රයෝජනෙට ගන්න කොහොමද කියලා තියෙනවා. පැහැදිලිද? විශේෂයෙන්ම ශාක කොටස අලුතෙන්ම ඇඩ් කරා මේ වනාන්තර ගැන ඒ වර්ගීකරණ ඒ සියල්ල මේකට දාලා තියෙනවා. පැහැදිලිද? අලුත් සිලබස් එක ඇතුලේ අර පරණ එකේ තිබිච්ච සමහර කෑලි අයින් කරලා අලුතෙන් කෑලි ගොඩක් දාලා තියෙනවා. පැහැදිලිද? ඒ නිසා ඒක හරියට දැනගන්න මේ සිලබස් එක ඇතුලේ තියෙනකොට. එතකොට පාස් පේපර් කරනකොට සමහර පාස් පේපර් ගණන් තියෙනවා කට්ටියනේ 2015 ඉඳලා 19 තිබිච්ච ඒ වගේ සුද්ධ ජීවීන් සම්බන්ධ ටිකක් ගැඹුරට තිබ්බා. පැහැදිලිද? ඒ අලුත් සිලබස් එකේ ශාක සතුන් සුද්ධ ජීවීන් කියන තුනම ගැන තමයි අධ්‍යයනය කරන්න තියෙන්නේ. හරි? ඒ නිසා ඔයාලා කළා ලියන්න නව විෂය නිර්දේශයේ යටතේ නව විෂය නිර්දේශයේ යටතේ නව විෂය නිර්දේශයේ යටතේ ශාක සතුන් සහ සුද්ධ ජීවීන් පිළිබඳව ශාක සතුන් සහ සුද්ධ ජීවීන් පිළිබඳව ශාක වෙන වෙනම කරුණු හැදෑරීමට ඇත. වෙන වෙනම කරුණු හැදෑරීමට ඇත. ශාක වෙන වෙනම හැදෑරීම ශාක නම් අපි පොඩි එකාගෙන් පටන් ගන්න මහ එකාට යනකම් යනවා. හරි. එහෙනම් පොඩි එකා මොකಾದ? සුද්ධ ජීවී. එහෙනම් අපි සුද්ධ ජීවීන්ගෙන් පටන් ගන්න මහා ජීවීන් දක්වාම ගිහිල්ලා ඒක කොට ඉවර කරලා ශාක ගැන ඉගෙන ගමු. ඒතකොට තමයි වැඩේ පැහැදිලි. රයිට්. එහෙනම් ලියන්න A කියන අනු මාතෘකාව ABC කියලා මාතෘකා තුනකට යන්නේ පාඩම මම බෙදාගෙන උගන්වන්නේ එහෙම. A කියන ප්‍රධාන මාතෘකාව A කියන මාතෘකාව සුද්ධ ජීවි විද්‍යාව. සුද්ධ ජීවි විද්‍යාව. සුද්ධ ජීවි විද්‍යාව කැපිටල් A සුද්ධ ජීවි විද්‍යාව. සුද්ධ කියලා හරියට ලියන්න වෙයි ඈ. නැන්දි අක්ෂර එහෙම ලියනකොට හරියට ලියන්න වෙනවා. මොනවද කියලා කිව්වා වගේ. හරිද? හරි. සුද්ධ ජීවි විද්‍යාව. right. හරි දැන් පෑන් පැත්තකින් තියන්න මේක එන්නේ ආතල් කෑල්ලක් ඈ. මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තරමට මතක තියාගන්න ලේසියි. මොකද සුද්ධ ජීවියෝ කියන්නේ? ඇහුන්නේ නැහැ. ඇහැට පේන්නේ නැහැ නේ අහවල් එකෙන් දැන් බලන්න. ඕකයි ප්‍රශ්නේ. ඇහැට පේන්නේ නැත්තම් මොකටද පේන්නේ? එහෙම බෑ. එහෙම ඔටු නැහැ. ඇහැට ඇහැට පේන්නේ නැති උන් සුද්ධ ජීවීන් කිව්වොත් වැඩේ ඊතරම අඤ්ඤ කොලස් වෙනවා. ඊයවියසෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. ප්‍රමාණය පිළිබඳව නිගමන වලට එීමේ හැකියාවක් නැහැ. එතකොට අපේ පියවියසෙන් නිරීක්ෂණය කරලා නිගමන වලට එන්න පුළුවන් කුඩාම මිනුම කීයද? පියවියසෙන් නිරීක්ෂණය කරලා නිගමන වලට එන්න පුළුවන් කුඩාම මිනුම කීයද? ගන්නකො ඔයාගේ අඩි රූල අතට. මට ඔගේ මිලිමීටර එකක් මයින්න පුළුවන්ද? කියලා දෙන්න පුළුවන්. පුළුවන් එච්චර අවුලක් නැහැ නේ. දැන් එකක් මිලිමීටර මැන්න හැකියි. මං ඔයාට කියන 0.25 මිලිමීටර මැනලා දියන් කියලා. මල කෙලියයි. පුළුවන්ද කරන්න? බෑ. එහෙනම් පියවිසෙන් නිරීක්ෂණය කරලා
නිගමන වලට එන්න පුළුවන් පොඩිම මිනිම කීයද? මිලිමීටර් 1යි. එහෙනම් මිලිමීටර් 1කටත් වඩා කුඩා ජීවීන් අපිට සුද්ධ ජීවීන් කියන්න පුළුවන්. හැබැයි අපි පොඩි පන්තිවලදී ඉගෙන ගත්තා පියවැසෙන් නොපෙනෙන ජීවීන් සුද්ධ ජීවීන් වෙයි. කියලා කිව්වා. මොනවා පියවැසෙන් පෙන්න නැත්නම් අහවල් එකෙන්ද? ඊට පස්සේ කියනවා අන්වීක්ෂ පාවිච්චි කරලා උඹ අන්වීක්ෂයට මොකද තියන්නේ? අන්වීක්ෂයට වාඩි වෙනව නැහැ නේ. ඇහැ තියලා තමයි බලන්නේ. හරි. එහෙනම් අර කුඩා දේවල් ලොකු කරලා බලන්න තමයි අපි අන්වීක්ෂ පාවිච්චි කරන්නේ. එහෙනම් සුද්ධ ජීවීන් කියන්නේ කවුද? පියවි ඇසෙන් නිරීක්ෂණය කළ හැකිවත් ප්‍රමාණය පිළිබඳව නිගමන වලට එළඹිය නොහැකි ප්‍රමාණයේ කුඩා ජීවීන්ට කියනවා අපි ශුද්‍ර ජීවීන් කියලා. සරලව කිව්වොත් මිලිමීටර් එකටත් වඩා කුඩා ජීවීන්ට අපි කියනවා ශුද්‍ර ජීවීන් කියලා. හරිද? එහෙනම් ආයෙම ලියන්නේ නැහැ. පියවි ඇසට පේන්නේ නැති ශුද්‍ර ජීවීන් කියලා ලියනවද? ලියන්නේ නැහැ. ලියන්නේ නැහැ. පියවි ඇසෙන් නිරීක්ෂණය කළ හැකිවත් ඔබ ධ්‍යාන ලියන්න බෑ ඉන්න යනවා එහෙම. පියවි ඇසෙන් නිරීක්ෂණය කළ හැකිවත් 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 ප්‍රමාණය පිළිබඳව පියවි ඇසෙන් නිරීක්ෂණය කළ හැකිවත් ප්‍රමාණය පිළිබඳව පියවි ඇසෙන් නිරීක්ෂණය කළ හැකිවත් ප්‍රමාණය පිළිබඳව එකවරම ප්‍රමාණය පිළිබඳව එකවරම පියවි ඇසෙන් නිරීක්ෂණය කළ හැකිවත් ප්‍රමාණය පිළිබඳව එකවරම නිගමනවලට එළඹිය නොහැකි ප්‍රමාණයේ ජීවීන් ප්‍රමාණය පිළිබඳව එකවරම නිගමනවලට එළඹිය නොහැකි ප්‍රමාණයේ ජීවීන් ප්‍රමාණය පිළිබඳව එකවරම නිගමනවලට එළඹිය නොහැකි ප්‍රමාණයේ ජීවීන් එනම් 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 මිලිමීටර් 1ට වඩා කුඩා ජීවීන් එනම් මිලිමීටර් 1ට වඩා කුඩා ජීවීන් මිලිමීටර් 1ට වඩා කුඩා ජීවීන් සුද්ධ ජීවීන් ලෙස හැඳින්විය හැක මිලිමීටර් 1ට වඩා කුඩා ජීවීන් සුද්ධ ජීවීන් ලෙස හැඳින්වේ. මම පොඩි ප්‍රශ්නයක් අහනවා. කූඹියක් කියන එක සුද්ධ ජීවියෙක්ද මහා ජීවියෙක්ද? කූඹියා කියන එක සුද්ධ ජීවියෙක්ද මහා ජීවියෙක්ද? මහා ජීවි. ඇයි ඒ? අපි ගොඩක් හිතුවත් 1යි 2යි 3යි කියලා අපිට ගහින්න බැයිද? මිලිමීටර එකට වඩා වැඩි කූඹියා කියන එක. කූඹි පැටවෙන්න පුළුවන් මිලිමීටර 3 කාලකට වෙනවා මිලිමීටරයක් ගහින්න පුළුවන්. ඒ කූඹියා කියන එක මහා ජීවියෙක්. අලියා කියන එක කොහොමද මහා ජීවි? දැන් මේ මෙහෙමනේ. සුද්ධ ජීවි මහා ජීවි නේ පොඩි කාලෙම ඔලුවට දෙනවන්නේ. මේක පොඩි. අයියෝ කන්සෙප්ට් එක වැරදියට දුන්නොත් එහෙම ලියුම් ඒක එහෙන අවුලක් ගන්නවා. අපි අක්කගේ පුතා පොඩි කාලේ දැන් ඉන්නකෝ මේ පොඩි උන් අර මෙහෙම තත්ත්වෙ වෙනකොට කියනවානේ. කතා කරන දවස් ඉතින් රංජුවක් යනවා. අලි කියලා මම අලි කියලා දුන්නා හොඳට අලියා කියන එක හොඳට ඔලුවට දැද්දුවා. අලියෙක් කුඹිය දැක්කම මේක අලියෙක් කියලා අප්පා කරා කියලා දිනවා අලියා කියන මේක කුඹියා. ඒක අලියා ආයෙම. ඉතින් පුතා ඔය ඔලුවේ දෙන්න සෑහෙන කාලයක් යනවා කුඹියට අලියා කිව්වා. ඉතින් ජොලියක් තියෙනවද හරි? හරි ඒ නිසා අපිට මෙතන වර්ගීකරණයක් කරලා තියෙනවනේ බා. හරි? ඒක එකලා ගියාම හරි. අර වගේ දේවල් කරාම පොඩ මතක හිටිනවා. ඒ නිසා මේ කුඹියා කියන්නේ මොකද්ද? අලියෙක් නෙමෙයි. මහා කුඹියා කියන්නේ මොකද්ද? ඌ අලියෙක්ලු. කුඹියා කියන්නේත් මහා ජීවියෙක්, අලියා කියන්නේත් මහා ජීවියෙක් තමයි ඈ. හරි වරද්ද ගන්න එපා. හරිද? හරි එච්චර ලොකු වෙනසක් නෑ ඉතින්. අවුරුද්ද විතර වුණුයි මේ 12 වසරේ වුණු කියලා එච්චර ලොකු වෙනසක් නෑ සමහර වෙලාවට එකම ක්‍රියාකාරකම් ටික තමයි කරන්නේ. මම දැන් ඒක ඔප්පු කරලත් වෙන්න අවුලක් නෑ. හරි අපි යන්ක වැඩේට. හරි. එහෙනම් කුඹියා කියන්නේ මොකද්ද? මහා ජීවියෙක්. අලියෙක් නෙමෙයි. අලියා කියන්නේත් මහා ජීවියෙක් අවුලක් නෑ. දැන් අපිට ඕන වෙනවා සුද්ධ ජීවියෝ කොහොමද කියලා බලා ගන්න නේ. එහෙනම් සුද්ධ ජීවියෝ නිරීක්ෂණය කරලා නිගමන වලට එන්න අපි විශේෂ උපකරණයක් පාවිච්චි කරනවා. මොනවද ඒකට කියන උපකරණය? අත්කාච හරි අන්වීක්ෂ හරි පාවිච්චි කරනවා. අත්කාචයක් වහම මෙහෙම තියලා බලුවම මෙහෙම කූඹියක් ඉන්නවනම් අත්කාච තියලා මෙහෙම පස්සට අරන් බලුවම මේක අලියෙක් වගේ වෙනවා. බය හිතෙනවා අම්මට මෙච්චර ලොකු උන් ඉන්නවා. හරි? ඒ නිසා සුද්ධ ජීවි නිරීක්ෂණය කරන්න අපි
අත්කාච හරි එහෙම නැත්නම් අන්වීක්ෂ හරි භාවිතා පැහැදිලිද? right. දැන් ඊළඟ රූලක් කරලා එනම් සුද්ධ ජීවීන් නිරීක්ෂණය කිරීම සඳහා 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 අත්කාච හෝ අත්කාච හෝ කාච හෝ අන්වීක්ෂ භාවිතා කරයි අත්කාච හෝ අන්වීක්ෂ භාවිතා කරයි සුද්ධ ජීවීන් නිරීක්ෂණය කිරීම සඳහා අත්කාච හෝ අන්වීක්ෂ භාවිතා කරයි සුද්ධ ජීවීන් නිරීක්ෂණය කිරීම සඳහා අත්කාච හෝ අන්වීක්ෂ භාවිතා කරයි right එතකොට අත්කාච නම් දන්නවනේ මේක හරි අන්වීක්ෂ ගත්තට පස්සේ අන්වීක්ෂ වල තියෙනවා පොඩි ගැජට් එකක් තියෙනවානේ ඒක ආධාරයක් උඩ තියෙනවා ලේන්ස් තියෙනවා කරකවන්න තියෙනවා ඒක කෙලියයි හරි එහෙනම් අන්වීක්ෂයේ තියෙනවා අර කුඩා එක ලොකු කරලා බලනකොට අන්වීක්ෂයේ තියෙනවා කාච දෙකක් ඉතල කාච තමයි පාවිච්චි දැන් අන්වීක්ෂයක් කියන්නේ මොකක්ද කියලා අපි හරියට දැනගන්න ඕන අන්වීක්ෂය දුරේක්ෂය වෙන් කර හඳුනා ගන්නත් අපි දැනගන්න ඕන දුරේක්ෂයක් කියන්නේ මොකද්ද දුරේක්ෂය දුර බලනවා අන්වීක්ෂය ළඟ බලනවා හැබැයි දෙකේම කරන වැඩේ මොකද්ද කුඩා දේවල් ලොකු කරලා බලන එක පච කියන්නේ දැන් අර ආච්චි කෙනෙක් ගියාලු මේ පේන්නේ නැහැ කියලා කණ්ණාඩි දෙයක් ගන්න. දොස්තර මහත්තයාට කිව්වලු මහත්තයෝ මට මේ දුර පේන්නේ නැහැ කිව්වලු. දොස්තර මහත්තයා ජනේලෙ එළියලු ඉර අර මොකද්ද කියලා කිව්වලු. ආයේ ඉර මහත්තයෝ කිව්වලු. මුක මේ කිලෝමීටර් මිලියන ගාණක් ඈත තියෙන්නේ. ආච්චිට ෂෝක් එකට දුර පේන ආච්චි යන්න කිව්වලු. හරිද? හරි. එතකොට ඒ ડોක්ටර් වැරද්දක් කියලා තියෙනවා ආච්චිගේ හිත හදන්න මොකක් හරි. නිසා මේ දුරේක්ෂයකින් මොකද්ද කරන්නේ? නැතින් තියෙන විශාල වස්තුවක් තවත් ප්‍රමාණයෙන් විශාල කරලා බලන්න යන්නේ. අපිට ඈත තියෙනකොට ඒක කුඩාවටනේ පේන්නේ. එහෙනම් ඈතින් තියෙන විශාල වස්තු සංකර නිරීක්ෂණය කරන්න අපි දුරේක්ෂය පාවිච්චි කරනවා. අන්වීක්ෂය මොකටද පාවිච්චි කරන්නේ? ළඟ තියෙන ඊටා කුඩා වස්තුවක් විශාල කර බලන්න අපි අන්වීක්ෂය පාවිච්චි කරනවා. පැහැදිලිද? දැන් දුරේක්ෂය අන්වීක්ෂය පැටල ගන්න එපා. දුරේක්ෂය පාවිච්චි කරන මොකද්ද? පියවීසට ඈතින් නැති ප්‍රමාණයෙන් විශාල වස්තුවක් ලංකර නිරීක්ෂණය කරන්න අපි දුරේක්ෂය පාවිච්චි කරනවා. පැහැදිලිද? right අපි ඒක ලියාගමු. ලියන්න මෙහෙම. පියවියසට ඈතින් නැති පියවියසට ඈතින් නැති පියවියසට ඈතින් නැති වස්තුවක් පියවියසට ඈතින් නැති වස්තුවක් පියවියසට ඈතින් නැති වස්තුවක් පියවියසට ඈතින් නැති වස්තුවක් ලන්ව විශාල කර නිරීක්ෂණය කිරීමට 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 දුරේක්ෂය භාවිතා කරයි 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 අයරුලක් කරලා ලියන්න පියවියසට ආසන්නයේ ඇති පියවියසට ආසන්නයේ ඇති පියවියසට ආසන්නයේ ඇති පියවියසට ආසන්නයේ ඇති කුඩා වස්තුවක් පියවියසට ආසන්නයේ ඇති කුඩා වස්තුවක් පියවියසට ආසන්නයේ ඇති කුඩා වස්තුවක්
විශාල කර නිරීක්ෂණය කිරීමට පියවියසට ආසන්නයේ ඇති කුඩා වස්තුවක් විශාල කර නිරීක්ෂණය කිරීමට පියවියසට ආසන්නයේ ඇති කුඩා වස්තුවක් විශාල කර නිරීක්ෂණය කිරීමට අන්වීක්ෂය භාවිතා කරයි. අන්වීක්ෂය භාවිතා කරයි. right. අන්වීක්ෂය තියෙනවා ළමයි මොනවද? අන්වීක්ෂය තියෙනවා උත්තල කාච දෙකක්. දී උත්තල කාච දෙකක් තියෙනවා. මෙන්න මෙහෙමයි කතාව. ටිකක් ඇඳුන්නේ නැහැ හරියට. අනිත් පැත්තට යන්න කිව්වා. ඇහි බෝල එළියට පැනලා වගේ තියෙන. එහෙම දැක්කම වැඩේ අවුල්. ඇහැක් විදියට දැන් ඇහැක් වගේ පේනවානේ. හරි. එහෙනම් අංක එක මොකද්ද? නිරීක්ෂක. අංක දෙක. දැන් නායකයා ළඟින්ම ඉන්නේ මොකද්ද? නායකයා ළඟින්ම ඉන්න එක අගමැති නෙමෙයි. උප උප. එහෙනම් උපනෙත. එහෙනම් ඈතින් තියෙන එක අවනෙත. මේ මැද තියෙන එක 1 2 3 4. හරස්කම්බි තිරය. ඒ කියන්නේ මේක තිරයක් තියෙන තිරේ මත තමයි පේන්නේ. මම ඒක කියලා දෙන්න මොකද්ද කියලා. ඊට පස්සේ පහ කියන එක්කෙනා පොඩි ඇණයක් තියෙන එහෙට මෙහෙට කරකවන්න පුළුවන්. උපනෙත සීරු මාරු කරන්න. උපනෙත ස්වයං සීරු මාරුව කියනවා. එහෙනම් 6 කියන එක්කෙනා අවනෙත සීරු මාරුව. ඊට පස්සේ වස්තුව මේ හරිය තියෙන්නේ. මං අංක 7 කියලා දැම්ම වස්තුව. දැන් කැලි බැලිටි ගැන තමයි අපි ඉගෙන ගන්න යන්නේ. මේ අද තියෙන අන්වීක්ෂයකින් වස්තුවක් නිරීක්ෂණය කරන අවස්ථාව. පැහැදිලිද? දැන් ඔය වැඩේ නේ ගන්න. එතන මෙතෙන්ට තමයි සුද්ධ ජීවියා තියන්නේ. හරි ඒතර තමයි අන්වීක්ෂණක කරකල බල ආඩායල් ටිකින් කියලා බලන්න. හරිද? ඉතින් කතා ටික. හොඳ බලන්නේ මේ අන්වීක්ෂණ මේ සුද්ධ ජීවි නිරීක්ෂණය කරන්න ගන්න අන්වීක්ෂය ලැබ් එකේ වෙනවා තියලා ඒ අදාමතට සුද්ධ ජීවින් දාලා දන්නවනේ. ඒකේ ඉතින් දෙක ඇතුලේ තියෙන ලෙන්ස් ගැන විතරයි මේ කතා කරලා තියෙන්නේ. ඒතර ආධාරක මේකේ ක්‍රියාකාරීත්වය යාගේ විභාගයෙන් අහනවා. දෙවනි පාඩමේ මිනුම් පාඩමේදීත් මේ තියෙන නිසා. දැන් ඔයා මේක ඇඳ ගන්නකො. ඉඳගෙන අංක ටික යටින් යටින් නම් කරගමු. ඇඳ ගන්නකො. එක සයිස් එකට ඇඳ ගන්න නිකන් බටයක් වගේ ඈ. රයිට්.
රයිට්. අපි නම් කරගමු කොටස් ටික. කොටස් ටික නම් කරගෙන ඉස්සරහට. අංක 1 මොකද්ද? නිරීක්ෂක. ඇහැ විතර ඇඳලා තියෙන්නේ. නහය කට බඩ ටික ඇඳ ගන්න ඔබට ඊපස්සේ ගෙදර ගිහලා. හරි. නිරීක්ෂක. අංක 2 කියන්න. නායකයා ළඟ ඉන්නේ උපනායකයා කියන උපනෙත. උපනෙත. උපනෙත මේ උපනෙත කියන කොල්ලෙක්ගේ නම. උපනෙත. අංක 3 අවනෙත. ඔය විභාගයට නම් කරන දෙනා පුතු ඈ. අවනෙත. හතරවෙනි එක. හතරවෙනි එක. හතරවෙනි මොකද්ද? හරස් කම්බි තිරය. හරක් කම්බි නෙමෙයි. හරස් කම්බි තිරය. හරස් කම්බි තිරය. හරස් කම්බි තිරය. පස්වෙනි එක. ආ. පහ කියන්නේ උපනෙත සීරු මාරුවනේ. උපනෙත සීරු මාරුව. උපනෙත සීරු මාරුව. උපනෙත සීරු මාරුව කෙටි කරලා හැම ලියන්න එපා. සීරු මාරුව කියලා ලියලා ගෙදර කියලා බලන්න උපුරුද්ද කියලා. උපනෙත සීරු මාරුව. 6 අවනෙත සීරු මාරුව. අවනෙත සීරු මාරුව. අවනෙත සීරු මාරුව. අවනෙත සීරු මාරුව. මේක මොකද්ද? වස්තුව. වස්තුව ගොඩක් මේ කාචයට ලංව තියෙන නේ. වස්තුව. රයිට්. වැදගත් දෙයක් තියෙනවා. මෙන්න මේ හරස්කම්බි තිරේ තියෙනව නේද? මේ හරස්කම්බි තිරේ ඇතුලෙන් බැලුවට පස්සේ කොහොමද දන්නවද පේන්නේ? රවුම හරි. ඊපස් එකකින් එහෙම වෙඩි දිනන ටාගට් එක ගන්න යන්නේ හරස්කම්බි. ඉස්සලාම උපනෙත සීරු මාරු කරන්න ඕනේ. ඒක තමයි අවනත සීරු. මේ කාචයට ගැලපෙන විදිහට මෙන්න මේ සීරු මාරුව කරකවලා මේ හරස්කම්බි පැහැදිලිව පේන තෙක් උපනෙත සීරු මාරු කරනවා. ඊට පස්සේ මේ අවනතට ආසන්නයෙන් වස්තුවක් තියලා එයාගේ පැහැදිලි යටිකුරු ප්‍රතිබිම්බයක් පේනකම් හය කියන එක මේ දෙක මැද්දකින් කරකව හිටියොත් එළියෙනකම් මේක සීරු මාරු ගන්න වෙනවා. හරියන්නේ. උපනිත සීරු මාරු කළා තමයි අවනිත සීරු මාරු. ඉතිරේ බැලුවට පස්සේ මෙන්න මේ වගේ සැකස්මක් තියෙන. අර ෆිල්ම් වල එහෙම වෙඩි දිනකොට ටාගට් එක වෙන්නේ අන්න ඒක තමයි කතාව. හරිද? රයිට්. එයන්න මෙහෙම මේක තුනගන්න කොහොමද ඉඳ තියෙන තැනකින් මේක පාන් කයිටින් කියන්නේ වර්ග දෙකක්ද එකක්ද? දෙකක්. දෙකක් ඈ. රයිට්. මේක අදගත්තද? මේකට තමයි අපි හරස් කම්බිතිරේ කියන්නේ. අපි ඉස්සල්ලාම උපනිත සියුම් සීරු මාරුව කරකලා හරස් කම්බිතිරේ පැහැදිලිව පේනකම් මේ පහ කියන එක උපනිත ආසනයේ වස්තුවක් තියලා යාගේ පැහැදිලි යටි හයලෙත් සඳහන් උපනිත සීරු මාරුව කරකලා සීරු මාරුව. පළමුව 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 උපනිත ඔස්සේ නිරීක්ෂණය කර උපනිත අසල ඇස තබා පළමුව උපනිත අසල ඇස තබා පළමුව උපනිත අසල ඇස තබා පළමුව උපනිත අසල ඇස තබා උපනිත අසල ඇස තබා පළමුව උපනිත අසල ඇස තබා හරස්කම්බි තිරය පැහැදිලිව පෙනෙන තෙක් හරස්කම්බි තිරය පැහැදිලිව පෙනෙන තෙක් හරස්කම්බි තිරය පැහැදිලිව පෙනෙන තෙක්
කරස්කම්බි තිරය පැහැදිලිව පෙනෙන තෙක් කරස්කම්බි තිරය පැහැදිලිව පෙනෙන තෙක් අංක 5 ලෙස සඳහන් අංක 5 ලෙස සඳහන් අංක 5 ලෙස සඳහන් අංක 5 ලෙස සඳහන් සියුම් සීරු මාරුව වනෙත සියුම් සීරු මාරුව වනෙත සියුම් සීරු මාරුව කරකවනු ලැබේ වනෙත සියුම් සීරු මාරුව කරකවනු ලැබේ වෙන කරුණු මේක අර කම්බි දෙක නිකන් කෙස් ගස් දෙකක් වගේ ගානට ඉතා පැහැදිලිව පේනකන් තමයි හදාගන්නේ. මොකද එක එක්කෙනාගේ ඇහි කාචේ වෙනස්. හරි. කාචවල වක්‍රතාරය වෙනස්. ඒ නිසා තමයි ඒක අපිට අපේ ඇහැට බලන එක්කෙනාගේ ඇහි ගැලපෙන විදිහට හදාගන්නේ. ඒ නිසා අය රූලක් කරලා ලියන්න. ඉන් පසුව ඉන් පසුව ඉන් පසුව ඉන් පසුව ඉන් පසුව අවනත අසලින් ඉන් පසුව අවනත අසලින් දා වස්තුවක් තබා කියන අල්පෙන්තක එකක් දා වස්තුවක් තබා අවනත අසලින් කුඩා වස්තුවක් තබා එහි යටිකුරු පැහැදිලි ප්‍රතිබිම්බයක් පෙනෙනසෙක් එහි පැහැදිලි යටිකුරු ප්‍රතිබිම්බයක් පෙනෙන තෙක් එහි යටිකුරු පැහැදිලි ප්‍රතිබිම්බයක් පෙනෙන තෙක් අංක 6 ලෙස සඳහන් අංක 6 ලෙස සඳහන් අවනත සියුම් සීරු මාරුව කරකවයි අවනත සියුම් සීරු මාරුව කරකවයි මාර රූලක් කැරලා ලියන්න කැරලා ලියන්න දැන් එක දිගටම ඡේද ලියන්න එපා හරි රූලක් අරින්න කියන සම්පූර්ණ ෆ්‍රී තියෙන්න ඕනේ රූල පෙලක් කට්ටිය මට තේරෙනවා හෙන්න ඡේද පිටින් ලියලා ඒවා හොයන්න බෑ යකි කුටුවා හරි එහෙම ලියන්න එපා පැහැදිලි බව වැඩි වෙන්න ඕන පැහැදිලි බව වැඩි වෙන්න නම් ෆ්‍රී ස්පේස් එක වැඩි වෙන්න ඕන ඒකයි මම කියන්නේ රයිට් එහෙනම් අංක 6 ලෙස සඳහන් සියුම් සීරු මාරුව කරකවයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා රූලක් කරලා දරුවක් දාලා ලියන්න මෙන්න මෙහෙම අන්වීක්ෂයේ අවනෙත කෙටි නාභීය දුරකින් යුක්තය. 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 වරාංගත දාගන්න ආ කෙනා අන්වීක්ෂයේ අවනත කෙටි නාභිය දුර කෙනා කෙනා වරහන් අහන්නකො මම ඒක කියලා දෙන්න යන්නේ උතර බලන්න දැන් පෑන් පැත්තකින් තියන්න පෑන් පැත්තකින් තියන්න මම මෙහෙම අඳින්න එක මෙහෙම අඳින්න එක දෙකම එක සයිස් ඈ ඒක නම් නිකන් අරුම ගියා මෙතෙන්ද F කියලා දාන්න ඒ කියන්නේ මම දාලා තියෙන්නේ මෙතෙන් ඉඳලා මෙතෙන්ද දුර F එක මෙතෙන් ඉඳලා මෙතෙන්ද දුර F එක ඒ කියන්නේ මේ දෙක මැදට එහෙම නෙමෙයි මෙතෙන් නාභිය දුර කියන්නේ එහෙම තියෙන දුර මෙතන තියෙන දුර මෙයාගේ නාභිය දුර F1 මෙයාගේ නාභිය දුර F2. එතකොට මේ වෘත්ත දෙකක් ඇඳුවොත් මේ දෙකම සමානයි. හැබැයි කාචය කියලා අපිට පේන්නේ මේ කෑල්ල විතරයි නේද බා? මේ කෑල්ල විතරයි පේන්නේ. එතකොට මෙයාගේ නාභිය දුර පොඩි මෙයාගේ නාභිය දුර ලොකුයි නේද? අර ඒ වැඩි වෙනවක් අතරද F1 එයා F1 F1 F2. එතන පැහැදිලිවම
වැඩි. එතකොට නාභීය දුර වැඩි එක්කෙනා කවුද? F2. හරි? එතකොට ආ කෙනා කියන්නේ අන්වීක්ෂයේ අවනත. අන්වීක්ෂයේ අවනත කෙටි නාභීය දුරකින් යුක්තයි. එහෙනම් වක්‍රතා මේ නාභීය දුර අඩු එක්කෙනා කවුද? එහෙනම් මෙතන නේද F1 තියෙන්නේ. මෙතන නේද F2 තියෙන්නේ. බලු බලමට එක වගේ වුණාට F1 කාචය තමයි මෙතන F2 තමයි. අන්වීක්ෂයේ අවනත තමයි කෙටි නාභීය දුරකින් යුක්ත වෙන්නේ. ඒ කිව්ව තීරේ තියෙන ඔය කට්ටියන්ට කිරණ රූප සටහන් අඳිනේවම නෑ. මේ වක්‍රතාරයන් දෙක ගැන දැනගත්තාම ඇති වනිතේ සහ වනිතේ. ඒතර නාභීය දුර අඩු එක්කෙනා අවනත අන්වීක්ෂයේ අවනත කෙටි නාභීය දුරක් උප කියන්නේ ළඟ ඉන්න ගානේ. ඒකගේ වක්‍රතාරය වැඩි. පැහැදිලි ප්‍රසිද්ධිය. දැන් ඔයා මෙහෙම චූටි රවුන්ඩ් දෙකකුත් අඳ ගන්න ලොකු රවුන්ඩ් දෙකකුත් අඳ ගන්න. එතකොට F1 F2 ගත්තට පස්සේ F2 විශාලයි F1ට වඩා. එහෙනම් මෙතෙන්ද F1 මෙතෙන්ද F2 නේ. හරි නේද? කතාව. නැත්නම් එකම જાති වෘත්ත හතරක් එහෙම අඳගන්න එපා. ගෙදර ගියාට පස්සේ බලයි මොකක්ද යකෝ මේ මගුල කියලා. හරි කිරණ රූප සටහන් අදිනේ වහම වටියක් නැහැ. ඔය ටික දැනගත්තාම ඇති. ආ කෙනා. ඔය ඕලෙවල් වල ඉගෙන ගත්තේ නැද්ද? නෑ. එදා ලොකු වැඩි දවසක් එදා මම ගියේ නැහැ කවන්න. තිබ්බා. අන්න ඉස්සරහ මොන තරම් කරා කිරණ රූප සටහන් අදලා මේ ඒක දක්වන්න. චූටි වෘත්ත දෙකක් ගන්න ලොකු වෘත්ත දෙකක් ගන්න. පියලේ කාසිය තියලා දෙකක් ගන්න. පියල් දෙක තියලා යන්න අනිත් එක. අක්ෂය සදා ජීවී නොදා ගැනීමේදී මේ අන්වීක්ෂය ගැන දන්නේ නැතුව මුකුත් කරන්න බෑනේ. මේ කතාව කියලා යන්නේ ඉස්සරහට. රයිට්. රයිට්. නිසා කතාව එකයි තියාගන්න. අන්වීක්ෂය අවනත කෙටිනාභි දුර තියෙන්නේ කෙනා කියලා ගන්න. එතකොට ඔයාගේ රූපෙත් F1 F2 දාගන්න. කෙටි එකා මෙතෙන්ද ලොකු එකා මෙතෙන්ද. මේ chapter එක හරි. දැන් ඔයා රූප සටහනේ දාගත්තද F1 F2? නැත්තම් උගන්නපුව තේරෙන්නේ නැහනේ. දැන් පෑන් පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. දැන් සුද්ධ ජීවි සාම්පලයක් අපිට හදාගන්න ඕනේ. මොකද සුද්ධ ජීවි සාම්පලයක් හදාගන්න. හරි. මෙහෙම කියමුකෝ. ඔයා ඉස්කෝලේ යන්න කැමතිම මොන කාලෙටද? ඉස්කෝලේ යන්න කැමති මොන කාලෙටද? එක්සෑම් දින කාලෙට? ඉතින් මොනවා වගේ නිකන්. දෙය අමාරුයි මේ වගේ කතන්දර එතකොට. ඉස්කෝලේ යන්න කැමති කාලේ මොන කාලෙද? ස්පොට්නික් කියන කාලේ. කියන කාලේ මොකටද යන්නේ? ක්‍රීඩා කරන්නද ක්‍රීඩා බලන්නද? බලන්න. මොකද වැඩිපුරම බලන ක්‍රීඩාව? අනේ බොළු කියන්නේ. පොඩ්ඩක් ගාව හිටගෙන ඉන්නේ තියලා උදේම තැනක් අල්ලගෙන. හරිද? හරි. දැන් ඉතින් ඔන්න යනවා දැන් නෙට් බෝල් හරි බලනවා කියමු. එතකොට දැන් සිකුරාදා දවසක තමයි නෙට් බෝල් තියෙන්නේ. සිකුරාදා දැන් ගියා. යා වතුර බෝතලේ කෑම එකයි නේ ගෙනියන්නේ. මෙහෙන් අපේ ඉස්කෝලේ යන කොල්ලගේ ගෙදරින් ඉතින් ලොකුවට බෑග් එකට දාගෙන වතුර බෝතලේ වොන් ඉතින් කෑම එක. සිකුරාදා තිබ්බා නෙට් බෝල් මැච්. මේක කන්නෙත් නෑ වතුර බිබීම ඉඳලා ඇවිල්ලා දැන් සමුදා යනවා ආයේ සමුදා තියෙනවා මොකක් හරි වොලිබෝල් හරි මොකක් හරි තියෙනවා. මත් ඉතින් ඒ දවස් දන්නවනේ අමාරුයි කියලා ඇඟට කට්ටිය. ඒකින්ද බිත්තර එහෙම තම්බලා දාලා තියෙනවා ගොඩක් පිනා කරන හින්දා කියලා. හොඳක් තියෙනවා මොකද්ද? තනියම කරනවද? තනියම කරන්නේ නැහැ. සමුදා කියන දවසේ සිකුරාදා නෙට් බෝල් මැච් බලලා එහෙම බෑග් එක සෙනසුරාදා පන්ති ගියා. දැන් සමුදා මේ බෑග් එක හදා ගහගෙන යනවා. මේක තමයි දාගත්තේ බලන්න. මේක රිඩේක මේක මණ්ඩේක මට බොටල් එක මෙතන. සමුදා උදේ ඉස්කෝලේ ඉවරලා අද පිටේට යන කලින් මේ ඩ්‍රයිවර්ස් දාලා විතරේ දාලා කියලා දාලා ගන්නවා බෑග් එකට. එන්නේ මොකද්ද? මේකද මේකද?
නම් පුස්කර දිගාරිනවා. ඒ කියන්නේ සිකුරාදා බත් එකේ තිබිච්ච බීත්තරේ සුදු පාට නෙමෙයි දැන් මොන පාටද? අලු පාට. එලක්කෙවුන් ඉන්නවා. මොකද උන්නා සවල ගහලා කණෙවුන් ඉන්නවනේ මෙතන. දිගාරිනකොටම බුස් ගාලා ගත්තා බීත්තරේ බක් ගාලා ගිහිල්ලා. ටිකක් වෙලා ගියාට පස්සේ පූස් කියලා බිම දාලා වමනේ දාලා එක කෙලියයි. හරි? හරි දැන් මූ බතු දීලා කුටික් කන්න වෙනවා නේ. අනිත් දැන් උට ඵලයන් මොකද්ද උ කරපු කඩප්පුලි වැඩේ. ඉතින් උට බැලලා දාලා ඌ දාලා යනවා. විභාගෙට මේ අර හේ පිටින් එහෙම ගියෝ කන්න තමයි එන්නේ. දැන් ඉතින් ඌ කල්පනා කරනවා මේක හරියන්නේ නැහැ. මම මේකෙන් සුද්ධ ජීවි සාම්පලයක් කරන ලැබ් එකට ගිහලා සුද්ධ ජීවි විද්‍යාවට අධ්‍යයනය කරනවා. ඉතින් කරන්න දෙන්න කඩාවකට අර බත් එකේ සාම්පලයක් දාගෙන යනවා ලැබ් එකට. උදේ 9ට පිට තමයි ගියේ. මේක සුද්ධ ජීවි සාම්පලේ තියෙනවා. ඊට පස්සේ මේක ඉතින් මේ සාම්පල් බල බල උඩට ඉන්න බලනකොට පේන පිටිනේ කට්ටිය සෙල්ලම් කරනවා. ඉන්න සද්ද ඇහෙනවා. ඉන්න බෑ ඉතින් මොකද කරන්නේ? ඉතින් හිමීට මම මේ හමාරට 10ට විතර පිටිනේ පැත්තට මුල්ලකින් ඇදිලා ෂේප් එකේ නිකන් මොකවත් ඉච්ච නැති ගන්නට එනවා. ඉතින් කළා ගියාට පස්සේ කට්ටිය අවුලක් නැහැ. මම ඉතින් ෂේප් එක තමයි දීලා ඉතින් එනවා. කට විතර 13ට විතර එනවා. ඉල්ලා සුද්ධ ජීවි සාම්පලේ චෙක් කරලා බලනවා. මොකද වෙලා තියෙන්නේ කියලා. උදේ 9 විතර චෙක් කරනකොට සුද්ධ ජීවීන් 150 කට හොයාගන්න පුළුවන්. එකට විතර ඇවිල්ලා බලනකොට 6000ක් විතර ඉන්නවා. මලකෙලියයි. දැන් පිට්ටනියට 150 කියලා 6000ක් විතර එනවද? එහෙම එන්නේ නැහැ. දැන් ඔයාලා ගමේ බස් එක වාගෙන යනවා පන්තියෙන් ගොඩ වෙනවා. 25 දෙනෙක් නගිනවා. 50ක් බහිනවා. එහෙම වෙන්න පුළුවන්ද? හරි. හරි. එහෙම නෑ නේ. නගිනකොට හිටියට වඩා එහෙම. හලා මම ගොඩාක් එහෙම අතේ ධ්‍යාන බහින්නේ නැහැ නේ බස් එකේ නේ. එහෙම නෑ. දැන් සුද්ධ ජීවින් එහෙමද? නෑ නෑ උදේ 9ට විතර බැලුවා හිටියේ 150ක් විතර. හවස 6ට විතර බලනකොට ඉන්නවා. හවස 1ට විතර බලනකොට 6000ක් විතර ඉන්නවා. එහෙනම් මේ සුද්ධ ජීවීන් මහා ජීවීන් වගේද? නෑ උන් ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙලා යනවා. ශීඝ්‍රව ව්‍යාප්ත වෙලා යනවා. හරි? එහෙනම් මේ ශීඝ්‍රව ව්‍යාප්ත වෙලා යන්න බලපාන හේතු කාරණා ටිකක් තියෙනවා. ඒක අපර කොහෙද? දැන් ශීඝ්‍ර ව්‍යාප්ත වෙලා යන්න බලපාන සාධක ටිකක් තියෙනවා. ඒ සාධක ගැන තමයි අපි අධ්‍යයනය කරගෙන යන්නේ. අපි ඒකට කියනවා සුද්ධ ජීවීන්ගේ සාර්ව ව්‍යාප්තිය කියලා. මේ ව්‍යාප්තිය එහෙම නෙමෙයි. ලක්කට තරංග හොඳ නැතුව ඉඳලා සාර්ව ව්‍යාප්තිය තමයි ඒක තියෙන්නේ. හරි. සාර්ව ව්‍යාප්තිය කියන්නේ අර ඉතා ශීඝ්‍රයෙන් පැතිර යනවා කියන එක. හරිද? පෙලක් එවුන්ගේ ගෙවල් වලට එහෙම ගියොත් හන්ද ළඟ වලල්ලක් තියෙනවා අයියේ. ඌ එහෙම අඳුම ඇඳගෙන ඇවිල්ලා අර සරම එතන. ඊට පස්සේ හවසක් ගිහලා ඒකට තමයි බහින්නේ. හරි එහෙම ඩැල් ඉන්නවා. සුද්ධ ජීවි නෙමෙයි ඉන්න ජීවි හොයාගන්න හම්බෙන්නේ නැහැ ඊට පස්සේ ඒක. මේකට මොකද්ද කියන්නේ? සාර්ව ව්‍යාප්තිය කියන්නේ ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙන්න බලපාන කරුණු ටිකක් තියෙනවා. ඒ ටික ගැන තමයි අපි කතා කරන්නේ. රයිට්. එහෙනම් දැන් සුද්ධ ජීවි සාම්පලයක් හදාගන්න විදිය පැහැදිලි නේද? එහෙනම් දි รา පත් වෙන ශාක ජීවීන් බහුලව ඉන්නවා. ඒකකින් අපි කොටසක් අරගෙන පරීක්ෂණ පවත්වලා අපිට සුද්ධ ජීවි සාම්පලයක් ගන්න. පැහැදිලිද? කියන්න මෙහෙම. දි รา පත් වෙන ශාක සහ සත්ත්ව කොටස් වල දි รา පත් වෙන ශාක සහ සත්ත්ව කොටස් වල දි รา පත් වෙන ශාක සහ සත්ත්ව කොටස් වල දි รา පත් වෙන ශාක සහ සත්ත්ව වල දි รา පත් වෙන ශාක සහ දි รา පත් වෙන ශාක සහ ඉතා බහුල වශයෙන් ඉතා බහුල වශයෙන් දි รา පත් වෙන ශාක සහ සත්ත්ව කොටස් වල ඉතා බහුල වශයෙන් සුද්ධ ජීවීන් නිරීක්ෂණය කළ හැක. 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 මුන්ගේ සාර්ව ව්‍යාප්තියට බලපාන මුන්ගේ සාර්ව ව්‍යාප්තියට බලපාන මුන්ගේ සාර්ව ව්‍යාප්තියට බලපාන ප්‍රධාන සාධක පහකි. මුන්ගේ සාර්ව ව්‍යාප්තියට බලපාන ප්‍රධාන සාධක පහකි. මුන්ගේ සාර්ව ව්‍යාප්තියට බලපාන ප්‍රධාන සාධක පහකි.
උන්ගේ සාර ව්‍යාප්තියට බලපාන ප්‍රධාන සාධක පහකි. අංක 1. මුන් මේ හෙන ලොකුයිද? නෑ. පට්ට පොඩි. පට්ට පොඩි වුණාම තමයි ව්‍යාප්තියට බලපාන කරුණක් වෙන්නේ. දැන් ඔය පන්ති වල ඉන්නවනේ. අය හතර ඩෑ ලොකු උන්. උන් එහෙම නෑ. උන් හරි කී කරු උන් පාඩුවේ ඉන්නවා ගල් බෝධිය වගේ. ඒ චූටි උන් ඉන්නව නේද? උන් තමයි හෙන ප්‍රශ්න ඇයි ඒ? මෙහෙම උගන්නන ගමනුත් යටේ කාට ඩෙස් එක අස්සේ රිංගලා ඇඳලා ඇවිල්ලා හරි මොකවත් උන්නේ නැහැ වගේ ඉන්නවා. මොකද්ද ඒ කරන්නේ? ව්‍යාප්තෙන්න උත්සාහ කරනවා. එහෙනම් ප්‍රමාණයෙන් කුඩා වීම කියන එක ව්‍යාප්තියට බලපාන ලියුම් ටිකක් අමාරුයි. ඒ ආයෙක තමයි කතාව. එහෙනම් අංක 1 ප්‍රමාණයෙන් ඊටා කුඩා වීම. ප්‍රමාණයෙන් ඊටා කුඩා වීම. දැන් එක වසරේ පන්තියක් එහෙම මෙතන වුණා නම් උගන්නන්න ලේසිද? බුදු අම්මේ. අනිකරායේ වේ. ඊට පොට යන සීන් එකක් වෙන්නේ. උගන්නන්න ලේසි නෑ. ප්‍රමාණයෙන් ඊටා කුඩා වීම. ප්‍රමාණයෙන් ඊටා කුඩා වීම. රයිට්. ඒකේ හේතුවක්. දැන් අපි බලනවා මෙහෙම. දැන් බලන්නකෝ දැන් මේ මෙතන ඉන්න ළමයි ටික එක වගේද? වෙනස්. එක එක නා රූපෙනුත් වෙනස්, ඇඟෙනුත් වෙනස්. මහර කට්ටිය ඉන්න එක වගේ. ඒතර මං අහනවා ට්වින්ස්ලාද කියලා. නෑ සර් අපි ට්වින්ස්ලා නෙමෙයි අපි ගෙවල් එක ළඟ කියනවා. උලක් නැති. හරිද? ඒ ඉතින් එන්නේ දැන් අපි ජපානි ගියොත් එහෙම කොහොම ජපානෙම එක වගේ නේ. එච්චර වැඩි හිතන්නේ දැන් ඔයා වගේම කෙනෙක් බලලා ඈ දන්නේ ඉතින් ජපාන්ගෙන් උන්ගෙන් අහන්න ඕනේ ඒක. ඒ කියලා. දැන් ඔයා වගේම කෙනෙක් පොඩි එකෙක් එහෙම ගෙවල් ගාව ඉන්නවා නම් එහෙම එච්චර හිතන්න එපා. හරි? ජපානය වගේ කියලා හිතන්න. එතකොට හරි. ඔයාලා මට ජපාන් පුළුවන්ද කියලා තමයි අහන්න තියෙන්නේ. හරි. හරි ඒක බලමු ඊපස්සේ. හරි. එතකොට අපි එක වගේ වුණොත් හරියනවද? වෙනස් වුණොත් තමයි හරි. අර මූණ ශරීරය එකිනෙකට වෙනස්. එහෙනම් කායික සහ රූපීය විවිධත්ව එකිනෙකට වෙනස්. හැබැයි අර පොදු අවයව ටික තියෙනවා තිබ්බට එකිනෙකට වෙනස්. දැන් මිනිස්සයා ගුවාම අත් දෙක කකුල් දෙක ඔළුවයි එහෙම තියෙනවා. හැබැයි මිනිස්සයෝ දහස් ගණන් මිලියන ගණනක් ගත්තොත් එකිනෙකට වෙනස්. ඒකනේ කතාව. එහෙනම් ඒකත් ව්‍යාප්තියට බලපාන කරුණක්. ඔක්කොම එක වගේ වුණොත් ව්‍යාප්ත වෙනවද? ව්‍යාප්ත වෙන්නේ නැහැ. එයාගන්න අංක 2 පුළුල් රූපීය හා කායික විවිධත්වය. පුළුල් රූපීය හා කායික විවිධත්වය. මොකනේ? පුළුල් රූපීය හා කායික විවිධත්වය. 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 එහෙනම් සුද්ධ ජීවීන්ගේ සාර ව්‍යාප්තියට බලපාන කරුණු දෙක. එකක් මොකද්ද? ප්‍රමාණයෙන් ඊටා කුඩා වීම. අනිත් එක දෙවෙනි එක පුළුල් රූපීය හා කායික විවිධත්වය. දැන් මෙහෙමයි. දැන් මම මොනවා හරි කෑමක් දෙනවා මේ පන්ති ළමයට ගෙනල්ලා. එකේ ග්‍රෑම් 10ක් විතර කයි. අනික 20ක් විතර කයි. අනික කිලෝ එකක් විතර කරලා තව නැද්ද සර් කියලා අහයි. මේ එක එක කන්නේ එක එක ප්‍රමාණ වලින් නේ. ඒකත් ව්‍යාප්තියට බලපාන කරුණ. හැමෝටම එක සයිස් එකට කාලා ඇද්ද? නෑ. එහෙනම් නන ව්‍යාප්ත වෙන්නේ නෑ. ලියන්න අංක 3 පෝෂණ විවිධත්වය. පෝෂණ විවිධත්වය. පෝෂණ විවිධත්වය. පෝෂණ විවිධත්වය. පෝෂණ විවිධත්වය. පෝෂණ විවිධත්වය. දැන් කරුණු කීයද? 3යි. අංක 4. දැන් මෙහෙමයි. දැන් උදේ බලනකොට හිටියා 150ක්. හවස බලනකොට 6000ක් විතර. ඒ කියන්නේ මු මාර වැඩෝ. මොනවද වැඩ මොකේද වැඩෝ? ප්‍රජනන හැකියාවට වැඩි. නෑ පොඩි උන්ගේ ප්‍රජනන හැකියාව වැඩි. නෑ සුද්ධ ජීවීන්ගේ ප්‍රජනන හැකියාව මාර වේගවත්. ඇයි ඒ? පෑම් පෑට ග්‍රෝ වෙලා යනවා. හැබැයි නැති වෙලා යන්නේ ඒ විදිහටම යන ශීඝ්‍ර වර්ධන හැකියාව හා ප්‍රජනන හැකියාව වැඩිවීම. ශීඝ්‍ර වර්ධන හැකියාව සහ ප්‍රජනන හැකියාව වැඩිවීම. ශීඝ්‍ර වර්ධන හැකියාව සහ ප්‍රජනන හැකියාව වැඩිවීම. ශීඝ්‍ර වර්ධන හැකියාව සහ ප්‍රජනන හැකියාව වැඩිවීම. පස්වෙනි කෑල්ල ගොඩක් වැදගත් ඈ. පස්වෙනි කොටස ගැන කතා කරන්න යන්නේ. දැන් පෑම් පැත්තකින් තියලා බලන්නකෝ. රයිට්. දැන් මෙහෙම ඉන්නකෝ. දැන් මම මේ අවුරුද්දකට දෙකකට කලින් කතාවක් කියන්නේ. දැන් ඉස්සර නම් ඇමති කෙනෙක් එහෙම යනකොට එන්න ගාඩ් එකක් දාගෙන එන සීන් එක යන පොලිසියු බයික් තුනක් විතර යනවා ස්කෝඩ් එකක් යනවා අයින් කියලා යනවා. ඉතින් බල්ලට වැඩකුත් නැහැ හැමින් ගමනකුත් නැහැ වගේ. එතකොට ඒ දවස්වල මොකද වෙන්නේ? දැන් ඇමති කෙනෙක් එහෙම එනවා මල ගෙදර කෙනකොට ගාඩ් එකක් එක්කලා එන්න ගාඩ් එන සීන් එකේ ඉන්නේ. මල ගෙදර එන්නේ කීයද විතරද? වෙනක වැඩිම වෙලාවට ඉන්නේ ඡන්දනේ. හරි. එතකොට එනවිලා
මේ කඩේක පණිවිඩයක් කිව්වට පස්සේ මම එන්නේ මල ගෙදර. ඇවිල්ලා දැන් මල ගෙදර දැන් එනවා නෑ තුමා එනවා 4 විතර එනවා. හොඳයි බඩයි විතරනේ තියෙන්නේ මොලේ නෑනේ. එක එනවා දැන්. ඊට පස්සේ මූ දැන් ඇවිල්ලා දැන් මූට අර පණිවිඩය කියන එකා ඉන්නවනේ. මූත් ඒ වෙලාවට ඇවිල්ලා මූත් එක්කම කයියක් ගහලා අමල්ලි කොහමද එනවා යන්නම් කියලා යනවා. ඊට පස්සේ දැන් ඇමතියා ළඟ හිටිය එකා ඉන්නවනේ. හ්ම්. දැන් මල ගෙදර මූ ගියාට පස්සේ මෙතන එන වලියක් යනවා. වලියක් ගිහිල්ලා දැන් මුගේ පැත්තට සෙට් එක වැඩි දැන්. ඒ මූ ඇමතියත් එක්කලා හිටියේ මූට 10ට වැඩි කට්ටිය. හරි. එතකොට ඇයි මූට 10ට කට්ටිය වැඩි වුණේ? මුගේ අනුගාමික සෙට් එක වැඩි වුණේ ඇයි? මුගේ සෙට් එක වැඩි වුණා. දැන් මුට ඉන්න පොඩි ගෑන්සියක්. ඇයි මුට ගෑන්සියක් ඇති වුණේ? මූත් එක්කලා අන්තර් සමතා පවත්වනවා. මල්ලගෙගේ මැක්කෝ ඉන්නවා වගේ සීන් එකක් බා. හරි. ඒ කියන්නේ සුද්ධ ජීවීන් ව්‍යාප්තියට බලපාන කරුණක් මොකද්ද? මහා ජීවීන් සමග පවත්වන අන්තර් සමතා. ඒ කියන්නේ බල්ලෝ හිටියේ නැත්තම් මැක්කෝ ඉන්නවද? එහෙම නෑ. හරි. දැන් මිනිස්සය කියලා එකෙක් හිටියේ නැත්තම් සුද්ධ ජීවීන් ඉන්නවද? නෑ. අපි මරුණට පස්සේ කාලා දි รา පත් කරන්න නෙවෙයි ඉන්නේ. එහෙනම් මහා ජීවියොත් එක්කලා පවත්වන අන්තර් සමතා හින්දා සුද්ධ ජීවීන්ගේ ගහණය වැඩි වෙනවා. හරි. එහෙනම් සුද්ධ ජීවීන්ගේ සාර ව්‍යාප්තියට බලපාන ප්‍රධාන කරුණ මොකද්ද? මහා ජීවීන් සමග පවත්වන අන්තර් නංග පහ මහා ජීවීන් සමග පවත්වන අන්තර් සම්බන්ධතා. කට්ටියන්ගෙත් තියෙනනේ පොඩි පොඩි අන්තර් සම්බන්ධතා. මහා ජීවීන් සමග පවත්වන අන්තර් සම්බන්ධතා. ජීවීන් නෙවෙයි. දීපන්ති වල ඒවා. ඕන් කිව්වා. දන්නවද අපේ පන්තිලේ උන් 9 වසර පන්ති පැත්තෙන් කරගෙනවා කියලා මට ආරංචි. බැලුව ටික ගාලා. හරි ගමන්න. මහා ජීවීන් සමග පවත්වන අන්තර් සම්බන්ධතා. තේරෙයි කල්යයි. හරි. එහෙනම් සුද්ධ ජීවීන්ගේ ව්‍යාප්තියට බලපාන ප්‍රධාන කරුණු කීයක් තිබ්බද බා? පහයි. එක මොකද්ද? පොත බලන්න නැතුව කියන්න පුළුවන් නම් වටිනවා. පට්ට පොඩි ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම. අංක දෙක ඩෙන්ටිටි කාඩ් එක බලුවොත් එහෙනම් එක එක වෙනස් නේ. පුළුල් රූපී හා කායික විවිධත්වය. තුන්වෙනි එක පෝෂණ විවිධත්වය. එකේ ග්‍රෑම් 10ක් කරනවා තව එකේ කිලෝ එකක් විතර ගන්නවා. පෝෂණ විවිධත්වය. අංක 4 මාර වැඩ ගුවා. ශීඝ්‍ර වර්ධන හැකියාව හා ප්‍රජනන හැකියාව වැඩි වීම. අංක 5 මහා ජීවීන් සමග පවත්වන අන්තර් සම්බන්ධතා. ඔය පහම කොටු කරගන්නකො. ඔය අහනවා විභවගත රචනා ප්‍රශ්න පත්‍රයේ බුද්ධ ජීවීන්ගේ සාර ව්‍යාප්තියට බලපාන ප්‍රධාන සාධක මොනවද කියලා. ඔය පහම කොටු කරගන්න අනිවාර්යයෙන්ම හොඳට ඔළුවේ තියෙන්න ඕනේ. අර මම උගන්වපු පිළිවෙලට මතක තියාගත්තාම පාට ලේසි ඈ.